ශ්‍රියාකාන්තාව සීදේවි කියනවා මම මිනිස්සෙක්ගේ ගෙදරකට අරක් ගන්නවා නම් මම ඉස්සෙල්ලාම බලනවා කියනවා ඒ ගෙදර මිනිස්සුන්ට කෙලෙහි ගුණ තියනවාද කියලා. කෙලෙහි ගුණ තියෙන තැන මට විමානේ පහළ වෙනවා කියනවා ශ්‍රියාකාන්තාව. ඊට පස්සේ මිනිසුන් ලෙඩ කරන යක්ෂණියන් ඉස්සෙල්ලාම බලනවා කියන්නේ. ඒ ගෙදර මිනිස්සු එකිනෙකාට වෛරයෙන් ඉන්නවද කෙලෙහි ගුණ නැද්ද කියලා. කෙලෙහි ගුණ නැත්තම් අරක් ගන්නවා කියනවා. ඒ නිසා අපි මේ විඳවන්නේ අපේ හිතවල තියෙනම කහට නිසා. ඒකයි ගුත්තිල පඬිතුමාට සක්දෙවිඳ උදව් කළේ. ගුරු ගුණේ හිටියා. ශිල්පවල තියෙන වෙනසක් නිසා නෙවෙයි. ගුත්තිල පඬිතුමා යම් ශිල්පයක් දන්නවා නම් මූසිලත් ඒ විදිහටම දන්නවා. ගුත්තිල පඬිතුමාගෙන් වෙන නන්ද පැමිණෙනවා නම් වීණානාදේ මූසිලගෙනුත් එනවා. දෙන්නගෙම ශිල්ප සමානයි නම් පඩි එකට දීමේත් වරදක් නැහැ. ඇයි සක්දෙවිඳු ගුරුතුමාගේ පැත්ත ගත්තේ? ගෝලයට කෙලෙහි ගුණ නැහැ. කෙලෙහි ගුණ නැති කෙනාගේ පැත්ත දෙවියෝ ගන්නෙ නැහැ. ඒ නිසා පින්වතුනි දරුවන් Tamanට එරෙහි වෙද්දී ස්වාමියා බිරිඳ එරෙහි වෙද්දී යහළුවන්ට එරෙහි වෙද්දී තමන්ගේ ගුණේ රැකගන්න